ජෙසුපීටයි ඔබවත් ඔබගේ පවුලේ සියලු දෙනාවත් දෙවියන් වහන්සේ අද දවසේ බහුල වශයෙන් ආශිර්වාද කරන සේක්වා. පාලුකරේදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයානන්ද උන්වහන්සේ කරේ විශ්වාස කරන සියලු දෙනා සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. පාලුකරේදී අපි දකිනවා දෙවියන් වහන්සේගේ ජනතාව උන්වහන්සේට අකීකරු වුණා. විෂගෝර සර්පයෙන් ඔවුන්ට දෂ්ට කළා. ඔවුන් සීසීකර දිව්වා. මෝසෙස් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා. તો දෙවියන් වහන්සේ මෝසෙස්ට අණ කරනවා සර්පෙක්ව හදලා ඒ මොහොතේදී තඹෝලින් සර්පෙක්ව හදලා ලෝකඩ වලින් සර්පෙක්ව හදලා ඔසවන්න කියලා. ඒ දෙස බලපු අය සුවපත් වෙනවා. මොකද ඔවුන්ගේ සිත යොමු කළා. ඔවුන්ගේ සිත යොමු කළා යම් කිසි දෙයකට. දුවලා වැටි දුවපු අය ඒ මොහොතේදී එක්තැන් කිරීමට දෙවියන් වහන්සේ මෝසෙස්ට අණ කළා මේ දේ. ඒ ලාංඡනයේ දෙස බැලුවම කීකර වුණාම මෙන්න ඔවුන් හික්මීමකටපත් වෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවනු ලබන්නට ඕනේ. උන්වහන්සේ කෙරෙහි බලන උන්වහන්සේ කෙරෙහි සිත යොමු කරන හැම කෙනෙක්ම සුවපත් වෙනවා. ඔබේ ජීවිතයේ ප්‍රශ්න කරදර වේදනා තියෙද්දී ඒව දිහා බලන්න එපා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. කුරුසියේ ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා වූ ඔබ වෙනුවෙන් ලේ වගුරුපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සිත යොමු කරන්න. මිනිස්සු ඔබව පීඩාවටපත් කරද්දී, මිනිස්සු ඔබට කලකිරීමේ අත්දැකීම් දෙද්දී, මිනිස්සු ඔබව එකට ඉන්න මිනිස්සු ඔබව විනාශ කරද්දී, පහතට හෙලද්දී ඔබ කොච්චර හොඳ කළත් ඒ මිනිස්සුන්ගෙන් අයහපත ඔබ වෙත එද්දී කලකිරෙන්න එපා. ඒ මට්ටමට ඔබ යන්න එපා. ඉහළ මට්ටමට යන්න. කුරුසිය යන ගැසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස ඔබේ සිත යොමු කරන්න. ඔබට සහනයේ සැනසීම සුවය සහ මේ ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්නට ධෛර්ය ශක්තිය උන්වහන්සේ ඔබට දානය කරනවාමයි. ජෙසුස්ටයි